අපි ප්‍රැක්ටිස් දාගන්න අන්තිම දවස. ඒ කියන්නේ අද මාර්තු 19 වෙනිදා. පාර්තා කන්නාර කණ්ඩවාගද මුත්තිමාරේ සත්තම් පොඩදෝ මේ තුට්ට පැසකු චමගද මුචවාගද කාලාවල් මොංගලාගදෝ හොලාර හයෝඩ අව පාර්තා පාර්වමයෝඩ ජීවිතේට මොන ප්‍රශ්නේ මොන විදිහට ආවත් පටන් ගත්ත වැඩේ ලස්සනට ඉවර කරලා ලස්සන අවුට්පුට් එකක් ඔයාලට දෙන්න ඕනි කියන බලාපොරොත්තු හිතේ තියාගෙන අදත් ඉතින් සුපුරුදු පරිදි අපි මේ ප්‍රැක්ටිස් යන ගමන් තමයි ඉන්නේ. අපි ප්‍රැක්ටිස් කරන්නේ හොටෙල් ග්‍රෑන්ඩ් ගාඩියන් එකේ. මම මේ ව්ලොග් එක කරන්නත් එක හේතුවක් තමයි හොටෙල් ග්‍රෑන්ඩ් ගාඩියන් ඕන මගේ යාළුවගේ තාත්තට අම්මට ඒ වගේම හොටෙල් එක ඇරේන්ජ් කරලා දුන්නු මගේ යාළුවට හොටෙල් ස්ටාෆ් එකට වගේම අපිට චූටි හරි උදව්වක් කරපු වචනකින් හරි උදව්වක් කරපු හැමෝටම තෑන්ක්ෆුල් වෙන්න මීට වඩා හොඳ ක්‍රමයක් නැති වෙයි කියලා හිතුන නිසා. ෆර්ගසන් හයි ස්කූල් 2023 A-level batch එකේ ඔෆිෂියල් මීට් අප් එකේ වෙල්කම් ඩාන්ස් එක හදන්න බාර වෙලා තිබුණේ මට. ඉතින් ඩාන්සින් ස්කිල්ස් විතරක් නෙමෙයි හොඳ ගතිගුණ තියෙන නිහතමානී ටීම් එකක් විදිහට එකට වැඩ කරන්න පුළුවන් ටීම් එකක් හදාගන්න තමයි මම මුලින් ඉඳන්ම ප්ලෑන් කරේ. සමහර විට මේ වැඩි පස්සේ අපි පස් දෙනා ආයේ කවදාවත් හම්බෙන්නේ නැති වෙනවා. ඒ කොහොමද මේ මාස ගාන ඇතුළත ගොඩනගාගත්තු මතක කවදාවත් අපිට අමතක වෙන එකක් නෑ. දැන් අපි දාස ගානේ වෙරජ් So, this is my team. ජීවිතේ ලස්සනම දවසක් මේ විදිහට ගෙවිලා ඇත්තේ අපිට මතක් කරන්න මාස 2ක විතර මෙමරිස් ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු කොහොමද අපි මේ මාස 2 අපේ ප්‍රැක්ටිස් දවස් ගත කරේ කියලා. සතුටුම කාරණේ පළවෙනි දවසේ ඉවර වෙද්දී ට්‍රැඩිෂනල් පාර්ට්ස් ටික ඔක්කොම හදලා ඉවර කළා. දෙවන දවසේ අපිට තිබුණේ තෙලිගු සෝංග් එකට, ඒ කියන්නේ 4 වෙනි සෝංග් එකට ස්ටෙප්ස් ටික හදාගන්න. ඊළඟට day 3 last part එක ඉන්දියන් සෝංග් එකට ස්ටෙප්ස් ටික හදාගන්න තමයි ඉතුරු වෙලා තිබුණේ. හරිම සැහැල්ලුවෙන් ගත කරපු ඔළුවේ කිසිම බරක් නැති දවසක් තමයි day 4 කියන්නේ. ඉතින් අපි TikTok එකත් කරලා ෆොටෝස් අරගෙන චූටි අඩුපාඩු ගොඩක් හදාගෙන නැටුම කම්ප්ලීට් කරගත් දවස් තමයි day 4 කියන්නේ.
ස්පෙෂලි මතක් කරන්න ඕනේ මගේ ටීම් එකේ අනිත් 4 දෙනා. මේක අපි හැමෝගෙම ටීම් වර්ක් එකක් කියලා හිතාගෙන මට උපරිම සහයෝගය දුන්නු ඔයාලා 4 දෙනාට මම ගොඩාක් තෑන්ක්ස් කරනවා. ගොඩාක් ආදරේ. ඇත්තටම හිත රිදුණු හිත බිඳුණු කාලයකට පස්සේ තමයි අපිට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරපු දවස් තමයි මේ දැන් ඔයගොල්ලන් දකින්නේ. මොන ප්‍රශ්නේ මොන විදියට කොහොම ආවත් හයියට මේ වගේ යාළුවෝ ටිකක් ඉති දවස් අවසානයේ අපි හැමෝම සතුටින්. ගෙට් එකට කලින් දවසේ රියර්සල් ඩේට් එකේ එදා අපි කොච්චර නර්වස් වෙලා හිටියද කියනවනම් අපි ප්‍රැක්ටිස් කරපු එක වීඩියෝ එකක්වත් මට රෙකෝඩ් කරගන්නත් බැරි වෙලා තිබුණා. හැබැයි අන්තිම මොහොතේ අපි TikTok ටිකක් කළා නටලා ඒ දවස ගොඩාක් සතුටින් ගත කරන්න අමතක කරේ නෑ. රියර්සල් දවසේ අපිට හරි ආදරණීය අක්කා කෙනෙක් හම්බුණා. එයාවත් හරි ආදරෙන් මතක් කරන්න ඕනි. එයා තමයි අපි පොඩ්ඩක් හරි ඩිමෝටිවේට් වුණාට පස්සේ අපිව මෝටිවේට් කරන්න අපි ළඟින්ම හිටියේ. රියර්සල් තිබුණේ get together පාටි එකට කලින් දවසේ හවස. ඉතින් එදා රියර්සල් එක බලලා අපිට ලස්සනයි කිව්ව වචනකින් හරි හිනාවකින් හරි අත්පොඩියකින් හරි අපේ නටුම් පිළිගත්තු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව විශ්වාස කළා වෙල්කම් ඩාන්ස් එක මට හදන්න බාර දුන්නු ඕගනයිසින් කමිටි එකත් මං ආදරෙන් මතක් කරනවා. නර්තනය කියන්නේ ජීවිතයට ආශිර්වාදයක්. හිනාවෙන්න දන්නේ නැති මිනිස්සු උනත් ලස්සනට හිනාවකින් පුරවන්න නැටුම් වලට පුළුවන්. එදා අපේ ඩාන්ස් එක දැකලා එක වචනයකින් හරි අපිට ලස්සනයි කිව්ව. ඒක හිනාවකින් පිළිගත්තු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. YouTube එකේ දාලා තිබුණු ඩාන්ස් වීඩියෝ එකට ලයික් කරපු, කමෙන්ට් කරපු, ෂෙයා කරපු ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. වෙලාවට ඔයාලට හිතෙනවා ඇති මේක නම් ස්තුති කතාවක් වගේ කියලා. එහෙම නෙමෙයි. හදවතින්ම අපිට ආදරය කරන ඇයට අපිත් හදවතින්ම ආදරය කරන්න ඕනේ. හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ලස්සන දවස් කිහිපයක ලස්සන මතක බලන්නට මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් අපි ආයෙත් හමු වෙමු. අපගේ හදේ තිබුවා